ආයිබෝන් සුබ දවසක්. අපි දන්නවා මේ පාපැදි තරගයක් කියන්නේ සාමාන්‍ය තරගයක් නෙවෙයි කියන එක අපි ගෙදර පදින පාපැදියක් පදිනවා වගේ දෙයක් නෙවෙයි. පාපැදි තරගයක පාපැදි පදිනවා කියන කාරණාව. පාපැදි තරගයක් කියනකොට අපිට දිව යන්නේ මේට දශක 6කට 7කට ඉහත සිදුවීමකට. ලංකාවේ පළවෙනි පාපැදි සවාරිය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඉඳලා ගෝල්ෆේස් පිටිය දක්වා තමයි මේ පාපැදි තරගාවලිය සිද්ධ වුණේ. ඒ තරගාවලියේ පන්නිපිටිය පැත්තෙන් ආපු තරංකරුවෙක් ගුණරත්න කියන තරංකරුව තමයි ජයග්‍රහණය කරන්නේ. එතුමා මේ පාපැදි තරගයට සහභාගී වෙන්නේ කිසිම පාපැදි තරගයක පළපුරුද්දක් ඇතුව නෙවෙයි. උදේ හවා තමන්ගේ රාජකාරියට 25ක් විතර තම පාපැදියෙන් උදේ හවා ගමන් කරන තියෙන පළපුරුද්ද නිසාම මේ තරගයට සම්බන්ධ වෙලා මෙන්න මේ විදිහට එතුමන් ජයග්‍රහණය කරනවා ලංකාවේ පවත්වපු පළවෙනි පාපැදි සවාරියෙන්. මේ විදිහට මෙහෙම ආරම්භ කරන පාපැදි සවාරිය වර්තමාන වෙනකොට තාක්ෂණික වශයෙන් විවිධ හේතුන් මතින් වෙනස් වෙලා ප්‍රතිසංස්කරණය වෙලා දැන් ලෝක පාපැදි සවාරිය තමන්ගේ රටවල් වලට ආවේනික වෙච්ච පාපැදි සවාරිය විදිහට නිර්මාණය වෙලා තිනවා. ලංකාව ගත්තාම මේ වෙනකොට පාපැදි සවාරි ගණනාවක් හිමිකම් කියමින් පවත්වනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ සියලු කාර්යයන් පෙරදරි කරගෙන තවත් කට්ටියක් මේ පාපැදි තරංකරුවන්ට උත්තේජනයක් උත්ප්‍රේරණයක් විදිහට තරගයක් සංවිධානය කරලා තියෙනවා. ඒ තරගය තමයි Tour of Beyond Racing පාපැදි තරගාවලිය. මේ මාස ජූනි 13 වෙනිදා තමයි මේ තරගය පැවැත්වෙන්න කටයුතු සියල්ල සූදානම් කරලා තියෙන්නේ. මුලින්ම අපි හඳුනගමු අද දවසේ මේ සම්බන්ධයෙන් කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න තාක්ෂණික නිලධාරීතුමා සුමිත් බාලසූරිය මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. පාපැදි සංගමේ සභාපති ගම්පහ දිස්ත්‍රික්. ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයිබෝන්. ආයිබෝන්. ඒ වගේම තරග සංවිධායක ධම්මික අධිකාරී මහතාත් අපිත් එක්ක එකතු වෙනවා. එතුමා ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. Beyond Plastic සහ ඉලෙක්ට්‍රික් සන්නාමයේ අධිපතිතුමා. මෙතුමන් තමයි මේ තරගයේ සංවිධායක සහ මේ තරගයේ ප්‍රධාන අනුග්‍රහක බවතාව විදිහට හඳුන්වා දුන්නොත් මන්නේ වැරදි. ආයිබෝන් කියලා පිළිගන්නවා. කතා බහ ඉදිරියට කරගෙන යනවා. මුලින්ම හැරෙනවා අපේ තාක්ෂණ නිලධාරීතුමා පැත්තට මේ තරගාවලිය සුමිත් බාලසූරිය මහත්මයා පැත්තට මේ මම මුලින් ලංකාවේ පාපැදි තරගාවලිය සම්බන්ධව ඉතිහාසය මතක් කිරීමක් කරා. මම හිතන්නේ මට වඩා මතක් කිරීමක් ඔබ දන්නවා. ලංකාවේ පාපැදි සවාරියේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඇත්තටම අර ඔබ කිව්වා වගේ ගුණරත්න දිනෝ පළවෙනි තරගයේ රත්මලෙන් පස්සේ ඊට පස්සේ පාපැදි තරගයක් විදිහට පිළිගත හැකි තරගයක් විදිහට තරගයක් ආරම්භ කළේ 1960 වසරේ. අපිට ඇත්තටම ආඩම්බරයි ඒ ආයතනය ඇතුලේ තමයි මේ ඉඳන් වැඩසටහන කරන්නේ. ලේක් හවුස් එක සංවිධානය කරපු ලංකා සවාරිය තමයි ඊළඟට 1960 ආරම්භ කළේ. ඒ කාලේ දින දෙකකින් තමයි ආරම්භ කළේ. 60 ගණන් වල දිගටම දින දෙකක් ඔය තරගයේ දින දෙකක් පුරා පැවැත්වුවා 60 ගණන් වල එක දිගටම. ඊට පස්සේ නැවත මේ 69න් පස්සේ නතර වෙලා ඊට පස්සේ මැදදී 1970 ගණන් වල එකක් තරුණ සවාරිය කියලා ලේක් හවුස් එකෙන් පැවැත්වුවා. ඊට පස්සේ නැවත 1980 තමයි ආරම්භ කළේ. ඒතකොට දවස් 3යි ඊට පස්සේ අවසානයේ දවස් 5ක් දක්වාත් ඒ සවාරිය මේ දීර්ඝ කරුණා. ඉතින් හොඳම ඉතිහාසයක් තියෙන ආයතනයක් තමයි ලේක් හවුස් ආයතනයේ පාපැදියට. අපිට සන්තෝෂයි අද ඒ ආයතනය ඇතුළේ ඉඳන් මේ වැඩසටහනට සහභාගී වෙනවා. ඔව් දැන් ඔබතුමා මතක් කරා වගේ ලේක් හවුස් ආයතනයත් පාපැදි තරගාවලියක් ගත්තාම මම හිතන්නේ ඉතිහාසයේ තියලා පාපැදි තරගාවලට අනුග්‍රහක දායකත්වය ලබා දීලා තියෙනවා සහ මේ ලේක් හවුස් ආයතනය මේ ක්‍රීඩාත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා තියෙන කාරණා ඔබතුමා මතක් කරා. ඒත් එක්කම දැන් මම ඊළඟට එන ප්‍රශ්නේ තමයි බාලසූරිය මහත්මයා අපිට දැන් වර්තමාන වෙනකොට පාපැදි තරගාවලිය වල මේ තාක්ෂණික වෙනස්කම් සිදු වෙලා තියෙනවා. මොකද අපි සාමාන්‍ය තරග නෙවෙයි දකින්නේ. විවිධ තාක්ෂණික විවිධ දේවල් එකතු වෙලා තියෙනවා. තාක්ෂණය ඉතින් මේක ගොඩක් ඉහළ තැනකට ගිහින් තියෙනවා. මෙන්න මේ තාක්ෂණය සම්බන්ධ කාරණා පොඩ්ඩක් කතා කරමු පාපැදි සවාරිය. තරගයක් අපිට නිකම් හිතනවට වඩා ඇතුළාන්තයේ ලොකු වැඩ කොටසක් තියෙනවා. නීති රීති මාලාවක් තියෙනවා. ඒවට අනුව වැඩ කරන්න ඕනේ. ඉතින් මේක අපි ජාතික විනිසුරුවන් තමයි මේ තරගෙට අපි සම්බන්ධ වෙන්නේ මේ තරගයේ මෙහෙවීමට. ඒකේ අපිට විශේෂයක් තමයි අපේ රටේ ඉන්නවා ජාත්‍යන්තර පාපැදි විනිසුරු කෙනෙක් එන් කරුණාරත්න කියලා. අපේ අනුරාධපුරේ කරුණාරත්න මහත්මයා දැන් ඇවිල්ලා නගරාධිපති අනුරාධපුර නගර සභාවේ. එයා තමයි මේ දකුණු ආසියාවට ඉන්න එකම ජාත්‍යන්තර පාපැදි විනිසුරු. ඒ වගේම ආසියාවටම ඉන්නේ පාපැදි විනිසුරු 12 දෙනා. ඒ 12 දෙනාගෙන් එක්කෙනෙක් තමයි එන් කරුණාරත්න මහත්මයා. අපි එයාගේ යටතේ ඒ පුහුණුව ලැබුව ඉගෙනගත්ත පිරිසක් තමයි මේ තරගයේ මේවනේ. ඒ වගේම අපිට අදටත් මේ තරගයටත් සියලු උපදෙස් ලැබෙන්නේ කරුණාරත්න මහත්මයාගෙන්. ඒ වගේම මේ තරගයේ ප්‍රධාන විනිසුරු හැටියට කටයුතු කරනවා උපාලි රත්නායක මහත්මයා. ඒ මහත්මයාත් පාපැදි ගැන ඉතාමත් මේ ලොකු දැනීමක් තියෙන පුහුණුවක් ලැබූ නිලධාරියෙක්. ඉතින් මේක තාක්ෂණික පැත්තෙන් හොඳ කණ්ඩායමක් ඉන්නවා. මේක අපිට හරි විදිහටම තරගයේ
විනිශ්චය කරලා ගන්න. ඒත් එක්කම බාලසූරිය මහත්මයා දැන් මේ ටුවෝ බියොන්ඩ් තරඟාවලියේ මේ ජයග්‍රහණ සම්බන්ධයෙන් කතා කළොත් මේ ජයග්‍රහණ කොහොමද හිමි වෙන්නේ? අන්න ඒක ගැනත් අපි පොඩ්ඩක් කතා කරගමුකෝ. මේක කොටස් 4කින් ඒ කියන්නේ ක්ලැසිෆිකේෂන් 4ක් තියෙනවා. තරඟයේ මුළු තරඟයේ සමස්ත ජයග්‍රාහකයා ඒ කියන්නේ තරඟ අවසානයේට ඉදිරියෙන්ම පැමිණ ක්‍රීඩකයා එයා තමයි තරඟයේ නියම ජයග්‍රාහකයා වෙන්නේ ඒ ජයග්‍රාහකයා. ඊට අමතරව මේ තරඟයේ තෝරනවා විශේෂ මේ තෑග 3ක් විශේෂ මේ අවස්ථා 3ක් තියෙනවා ක්ලැසිෆිකේෂන් බෙස්ට් යන් රයිඩර් 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා. ඒ වගේම බෙස්ට් ස්ප්‍රින්ටර් ඒ කියන්නේ අතරමැද ස්ප්‍රින්ට් අවස්ථා 3ක් තියෙනවා. ඒ තුනට අපි ලකුණු දීලා ඒ වගේ දෙගුණයක් ලකුණු දෙනවා තරඟ අවසානයේ ස්ප්‍රින්ට් එකට. ඒකෙන් වැඩිම ලකුණු උපයාගත් ක්‍රීඩකයා තමයි බෙස්ට් ස්ප්‍රින්ටර් වෙන්නේ. ඒ වගේම කින් ඔෆ් ද මවුන්ටන් කඳු නැගීමේ දක්ෂයා අපි තෝරනවා. ඒකේ මේ තරඟයේ වටු තුනේදීම හම් වෙන එක කන්දක් අපි වෙන් කරලා තියෙනවා මේ කඳු මුතුන තමයි මේ ලකුණු දෙන්නේ කියලා. එතකොට ඒකේ ලකුණු දීමේ පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට ලකුණු දීලා ඒ කන්දේ තුන් වතාවෙන් වැඩිම ලකුණු උපයාගත් ක්‍රීඩකයා තමයි කින් ඔෆ් ද මවුන්ටන්. කඳු සූර්යයා හැටියට මේකේ පත්වන්නේ. එන්න මේ විදිහට තමයි මේ තරඟාවලියේ තියෙන කාරණාවන් මෙතුමාම අපිට පැහැදිලි කරේ. මම නැවතත් එනවා ඔබතුමාගේ පැත්තට. මොකද මේ තරඟයේ අපි ආරක්ෂාව සහ මේ තරඟයේ තියෙන නීති රීති සම්බන්ධව අපි කතා කළ යුතු. ඊට කලින් මම නැවත හැරෙනවා මේ අපේ ප්‍රධාන සංවිධායකතුමාගේ පැත්තට. මොකද මෙතුමාගෙනුත් අපිට ලොකු කාරණාවක් දැනගන්න තියෙනවා. මේ ධම්මික මහත්තයා පැත්තට හැරුණොත් එimhe ධම්මික මහත්තයා දැන් තරඟ වලට අනුග්‍රහය බවතුන් ඕන තරම් ඉන්නවා. හැබැයි පාපේ තරඟයකට අනුග්‍රහය දක්වනවා කියන්නේ සුළුපටු කාරණාවක් නෙමෙයි. ඇයි මෙවැනි තරඟයකට සහ මෙවැනි තරඟයක් පවත්වන්න සහ මෙවැනි තරඟයකට අනුග්‍රහක බවතෙක් විදිහට ඉදිරිපත් වෙන්න තීරණය කළේ? අපේ ආයතනය මේ ප්‍රථම වතාවට නෙමෙයි මේ බියොන් පාපති සවාරිය ක්‍රියාත්මක කරන්නේ. මේ අපේ තුන්වෙනි වතාවට තමයි මේ පාපති සවාරිය ක්‍රියාත්මක කරන්නේ. අපි ඇත්තටම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ඉන්න පාපති කරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක අත්දැකීමක් ලබා දෙන්න. කොහොමද තරගයක් සංවිධානය වෙන්නේ? කොහොමද ප්‍රේක්ෂකයන්ට සංවිධානය මේ තරගයක් නරඹන්න අවස්ථාව ලැබෙන්නේ? මේ කරදර හිරිහැර බාධක නැතුව ඒ සියල්ලම හිතලා හොඳ විශාල තෑගි ප්‍රමාණයක් දීලා හොඳ විශාල වටිනාකමක් තියෙන කුසලානයක් අපි ඉදිරිපත් කරලා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා අපි මේක කරන්නේ. ඇත්තටම එන් කරුණාත් මහත්තයාගේ උපදෙස් යටතේ UCRP කියන මේ ඉන්ටර්නැෂනල් සයික්ලිස්ට් යූනියන් එකේ තියෙන නීති රීති අනුව කොහොමද සයිකල් රේස් එකක් එහෙම නැත්නම් පාපති සවාරියක් ජනතාවට ප්‍රසන්ට් කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ මුදල් වැය කරන්නේ. ඒ පිළිබඳව අපේ කිසිම ගැටලුවක් නැහැ. කොහොම මුදල් ගියත් හොඳ තරගයක් හොඳ තරගකාරී තරගයක් ඉදිරිපත් කරන තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රදේශයේ ජනතාවට. ඇයි බාලසූරිය මහතා දැන් මේ වගේ තරගයකට මෙච්චර ජනාකීර්ණ ප්‍රදේශයක් භාවිතා කරන්න තීරණය? මොකද අපි දන්නවා පාපෙත් තරගයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කොළඹින් එළියේ පළාත්වල ඉඳලා තමයි කොළඹට සමහරක් වෙලාවට ජයග්‍රහණය වෙනුවෙන් තරගකරුවන් පාපෙදි ධාවනය කරන්නේ. අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, පුත්තලම වගේ ප්‍රදේශ අපි දැකලා තියෙනවා අනිවාර්යයෙන්. හැබැයි ඔබතුමා මේ සඳහන් කරන විදිහට මේක ජනාකීර්ණ ප්‍රදේශයක් වටා තමයි මේ තරගය පැවැත්වෙන්නේ. හේතුව එක්දින තරගයකට ගොඩාක් හොඳයි වට තරගයක් කියන එක ගොඩාක් සුදුසුයි. තරග සංවිධායක සහ තරගයේ අනුග්‍රහය දක්වන්නේ සංවිධායකතුමාමනේ. ඉතින් එයාගේ ගම තමයි මිනිමම් ගොඩ යටියන. ඒක කේන්ද්‍ර කරගෙන තමයි මේ තරගය කරගෙන මේක ඉතින් අපි වට තරගයක් විදිහට එක්දින තරගයට ඉතාමත් සුදුසුයි මේ වට තරගයක් පවත්වන එක. ඒක නිසා වට තරගයක් විදිහට මේ තරගය පවත්වන්න කටයුතු කරනවා. හොඳයි නැවතත් ධම්මික මහත්මයාගේ පැත්තට ධම්මික මහත්මයා ඔබ මුලින් සඳහන් කරා මේ සියල්ල පැවැත්වෙන ලොකු දායකත්වයක් ලබා දෙන පිරිසක් ඉන්නවා කියලා. මට මතකයි දැන් අපි මුලින් කතා කරගත්ත වෙලාවේ නාලන්දේ ජ්‍යෙෂ්ඨ ආදිශ සංගමයේ වගේම ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආදිශ සංගමයේ සම්බන්ධ වෙනවා කිව්වා මිනුවන්ගොඩ. මේ සියලු දෙනාගේම සහභාගීත්වය සහ වර්තමානයේ තරුණ සමාජයේ තියෙන එකමුතුව මේ තරගයක් පවත්වන්න කොයිතරම් සහයෝගයක් ලැබිලා තියෙනවද කියන කාරණාව ගැන අපි කතා කරොත් ඇත්තටම මේ තරගයේ ප්‍රධාන සංවිධානය වෙන්නේ එලයන්ස් ක්‍රීඩා සමාජයේ විදිහට තමයි. මම බිවන් ප්ලාස්ටික් ආයතනයේ හිමිකරු විදිහට මේකට මූල දායකත්වයේ සපනව සමගම එලයන්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිත්වයේ දරන්නේ මම. ඒ නිසා එලයන්ස් ක්‍රීඩා සමාජය මුල් කරගෙන නාලන්දා මධ්‍ය විද්‍යාලයේ සහ මිනෝගඩ ජනාධිපති විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආශිෂ්‍ය මාතික එක්ක වෙනවා මේ තරගයට. මම මේ පාසල් දෙකේම ආශිෂ්‍යයේ ඊට අමතරව ගමේ විශාල පිරිසක් අපේ ප්‍රදේශයේ නාමික වශයෙන් ගත්තොත් කෝපියත්
තිසර ක්‍රීඩා සමාජය, බොරගොඩවත් සුහද තරුණ එකමුතුව, බොරගොඩවත් උතුර තරුණ යෞවන කණ්ඩායම, පීලවත විජය ක්‍රීඩා සමාජය, ඔය ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසක් මේ අපි කරන මේ පිළිවෙලකට කරන තරගයේ සඳහා සහයෝගය දක්වනවා. ඒ නිසා අපිට ඉතාමත් පහසුවෙන් මාර්ග හැසිරීම, සංවිධානයේ සියලුම දේවල් අපි හොඳ ආකාරයට කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. එච්චර ලොකු විශාල ටීම් එකක් අපිත් එක්ක ඉන්න නිසා. ඒ වගේම අධිකාරී මහත්මයා දැන් මේ තරඟාවලට සම්බන්ධ ක්‍රීඩකයින් මොන මොන කණ්ඩායම් නියෝජනය කරමින් සම්බන්ධ ලංකාව සම්පූර්ණ ලංකාවේම ක්‍රීඩකයින්ද නැත්නම් පොසස්ද කොහොමද ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත්? සමස්ත ලංකාවේ ඉන්න ඕනෑම ක්‍රීඩකයෙකු මේ තරගය සඳහා සහභාගී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස ප්‍රධාන ක්‍රීඩා සමාජ තියෙනවා. ඒ වගේම කදිරාන ක්‍රීඩා සමාජයක් තියෙනවා. ඒ සමගාමීව ලංකාවේ විසිරී පවතින ඕනෑම ක්‍රීඩා සමාජයක ඉන්න හෝ ස්වාධීන වශයෙන් ඉදිරිපත් වෙන තරඟකරුවෙකුට මේ තරගය සඳහා සහභාගී වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට. ඔබතුමාගේ පැත්තට මම නැවතත් එනවා. මම ඊට කලින් නැවතත් බාලසූරිය මහත්මයාගේ පැත්තට යනවා. මේ තරඟාවලිය ආරක්ෂාව සම්බන්ධව මුලින් කතා කරගෙන ආවා. එතනදී පැහැදිලි කිරීමක් කෙරුණා. නමුත් අපි ඒක දීර්ඝව පැහැදිලි කරගමු. දැන් පාපේ තරඟාවලික ආරක්ෂාව ගත්තාම බාලසූරිය මහත්මයා පොලිසිය ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඕන. හැබැයි මේ තරඟකරුවන්ගේ ආරක්ෂාව දැන් පොලිසිය මාර්ගය ආරක්ෂා කර දෙනවා වගේම මේ තරඟකරුවන්ගේ ආරක්ෂාව ගැන අපි කල්පනා කරමු. මොකද තරඟකරුවන්ට ගොඩක් වෙලාවට ආධාරකරුවන් ඉන්නවා. මේ ආධාරකරුවන් නිසා සමහරක් වෙලාවට පාපේ තරඟ අනවශ්‍ය විදියට අනුතුරුදායක තැන් වලට මුහුණ දීලා තියෙනවා. මෙන්න මේ සියලු කාරණා වලට කොහොමද මේ තරඟාවලියේ තියෙන සැකස්ම? ඒකට විශේෂම දේ තමයි අපිට සංවිධායකතුමාගෙන් ලැබෙන සහයෝගය. මේ තරගයේ සංවිධායකතුමා ධම්මික මහතාගෙන් ලොකු සහයෝගයක් අපිට ඒකට ලැබෙනවා. මේ පොලිස් ආරක්ෂාවත් අපි කියපු විදිහට ලබා දෙනවා. අපේ පොලිස් ට්‍රැෆික් බයිසිකල් දෙය අවශ්‍ය සෑම දෙයක්ම දෙනවා. ඒ වගේම තමයි මේ තරගය අපිට ඕන විදිහට මෙහෙයවීමේ හැකියාව තියෙනවා. එහෙම අපිට බලපෑම් කරන්නේ නැහැ. මේ සංවිධායකතුමාගෙන් අපිට වෙනත් බලපෑම් නැහැ. ඒක නිසා අපිට හරි පහසුයි අපේ කටයුතු අපේ පැත්ත කරන්න. බොහොම නිදහසේ තරගයේ සංවිධානය කරන්න පුළුවන්. අපිට අනවශ්‍ය වාහන පාරට දාන්නේ නැහැ. දැන් සමහරක් තරග දැන් ඇත්තටම මේ ගම්මට්ටමේ තරග කියලා කිව්වහම ඒ තරගේ මෙහෙවන්න බෑ, කරදරයි. මොකද මේ සංවිධායකවරුන්ට තියෙනවා එක එක ඒගොල්ලන්ගේ අභිලාෂ. ඒගොල්ලන්ගේ මේ වාහන දාගෙන විනෝද වෙන්න, ඒ වගේම ඒගොල්ලන්ගේ වෙනත් ප්‍රචාර කටයුතු ඇතුළේ කරගන්න මේ ගියාම අපිට රේස් එක මේ මෙහෙවන්න කරදරයි. නමුත් මට හම්බෙලා තියෙන ඉතාමත් හොඳම තරගයක් තමයි මේක. අපිට තරග සංවිධායකතුමත් එක්ක හොඳටම මේ තරගය පවත්වන්න අපිට සහයෝගය සංවිධායකතුමාගේ පැත්තෙන් සියල්ල ලැබෙනවා අපිට. බාලසූරිය මහත්මයා මේ පැහැදිලි කිරීම ඇතුළේදී මේ තරඟකරුවන්ගේ ආරක්ෂාව වගේම මේ පෝෂණය පැත්ත ගාන කාරණාවකුත් මතු කරා. ධම්මික මහත්මයාගේ පැත්තට මම කරන්න කැමතියි මේ තරඟකරුවන්ගේ පෝෂණය සම්බන්ධව ගත්තොත් මේ කියන්නේ කොහොමද මේක තරඟකරුවන්ගේ ආරක්ෂාව මෙන්ම තරඟකරුවන්ට පෝෂණයක් ලබා දෙන කාරණාවක් සම්බන්ධයෙන් ඉස්මතු වුණා. මොකද්ද මේ පෝෂණයක් ලබා දෙනවා කියන කාරණා? මොකද අපි දන්නවා සමහර තරඟවලට තරඟකරුවන් සම්බන්ධ වුණාම වතුර ටිකක්වත් හම්බුන්නේ නැහැ කියලා අන්තිමට තරඟී මාකල්ලි වල බැන බැන යන වීඩියෝ දර්ශන අපි අනන්තවත් දැකලා තියෙනවා සමාජ මාධ්‍ය තුල. හැබැයි ඔබේ මේ සම්බන්ධයෙන් මේ කටයුතු කරන තරඟාවලියේ මේ තරඟකරුවට ආහාර ලබා දීමක් සහ පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩ සටහනකුත් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ කාරණාව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගමු. අපි මේ තරගයේදී විශේෂයෙන්ම තරඟකරුවන්ගේ පෝෂණය සහ ආරක්ෂාව පිළිබඳ විශාල වැඩ කොටසක් සහ වගකීමක් දරනවා. තරගයට සහභාගී වුණ සියලුම තරඟකරුවන්ට උදෑසන අපි නියුට්‍රිෂන් පැක් එකක්, කියන්නේ පෝෂ්‍යදායී මල්ලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ සාමාන්‍ය තරඟකරුවෙකු ලබා ගන්නා විශේෂ වර්ගයේ කෙසෙල්, අපිට ඊට ද්‍රවෝපමය වශයෙන් තියෙන යෝගට්, මිදි, තවත් චොක්ලට් මිශ්‍රිත ශක්තිජනක ආහාර ඔය අඩංගු පෝෂණ මල්ලක් අපි දෙනවා සියලුම ක්‍රීඩකයන්ට නොමිලේ. සාමාන්‍යයෙන් මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන ක්‍රීඩකයෙක් රුපියල් 1000ක් වගේ දීලා රෙජිස්ටර් වෙලා තමයි තරගයකට එන්න ඕනේ. අපි ඒක අනිත් පැත්ත කරලා තියෙන රුපියල් 1000කට වඩා වැඩි වියදමක් දාලා එවැනි පෝෂණ මල්ලක් අපි දීලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි රුපියල් ලක්ෂ 10ක ජීවිත රක්ෂණයක් සහ ඒගොල්ලන්ගේ ආබාධිත සහ ඒ අවස්ථාව රක්ෂණය කරලා තියෙනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා. ඒ වගේම මේක අපේ බාලසූරිය මහත්තයා විස්තර කරා වගේ කිලෝමීටර් 120කින් යුතු තරගයක් වට 3ක් තියෙනවා. මේ තරගය ආරම්භ කරන්නේ මේ මිනවංගොඩ පරාක්‍රම ක්‍රීඩා පිටිය ඇසලින් ක්‍රීඩා පිටියෙන් පටන් අරගෙන අපගේ ආයතනය දක්වා ගෙන යටියන මිනවංගොඩ යටියන හන්දිය අපේ ආයතන ඉස්සරහින් තමයි ප්‍රධාන ආරම්භය ගන්නේ. මිනවංගොඩ සිට යටියන දක්වා නියුට්‍රල් රන් එකක් අපි කියන්නේ සැකස්මක් සඳහා සකසා ගැනීම සඳහා නියුට්‍රල් රන් එකක් තියෙනවා. ඒකට කිලෝමීටර් 0 වෙන්නේ අපේ ආයතනය.
එතන අපේ ආයතන ඉඳන් දාගොන්න, කිඹුලපිටිය, ආණ්ඩියම්බලම, කටුනායක, මඩවල, යාගොඩ මුල්ල, කොටුගඩ, උඩුගම්පල, අඹගහවත් හරහා මිනවංගොඩින් වටයක් සම්පූර්ණ එවැනි වට දෙකක් ගමන් කරලා තුන්වෙනි වටයේදී උඩුගම්පලින් හැරිලා මිනවංගොඩට එන්නේ නැතුව උඩුගම්පල සිට නයිවලට ගිහිල්ලා නයිවල සිට පැමිණලා තරගය අවසන් කරනවා පරාක්‍රම ක්‍රීඩාංගණයේ. මම අහන්න කැමතියි මේ ඔබතුමත් තරංකාර කරලා තියෙනවද පාපැදි තරංකරුවෙක් විදියට? යම් ප්‍රමාණයක් මම පාපැදි පැදලා තියෙනවා. නමුත් තරඟ වලට සහභාගී වෙලා නැහැ. මම විනෝදාංශයක් වශයෙන් පාපැදි පැදී. ඇයි ධම්මික මහත්මයා මේ ජයග්‍රාහකයන් 25 දෙනෙක් තෝරගන්න? සාමාන්‍යයෙන් බයිසිකල් තරඟාවලියක අපි දන්නවා උපරිම 1 2 3 ඕනනම් 10 දක්වා ත්‍යාග ලබා දෙන අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි ඔබ මේ සංවිධානය කරන මේ Tour of Beyond පාපැදි තරඟාවලියේ තරඟකාරුවන් 25 දෙනෙක් ජයග්‍රහණය කළා ඔවුන්ට ත්‍යාග ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. මොකක්ද ආරමුණ? ඇත්තටම තරංගයේ තරංකාරීත්වය තියෙන්නේ තරංග අවසානයේදී විශාල තරංගකාරුන් පිරිසක් සහභාගී වුණොත්. ඇත්තටම තරංගයේ අවසානයේ තරංකාරීත්වයක් ලබා ගන්න තරංගයක් දෙන්න තරංගකරුට හිතෙන්නේ ඒ පිළිබඳ සමහරට ප්‍රතිඋපකාරයක් ලැබෙනවා නම් විශේෂයෙන් අපි මේ තරංගයේ පළවෙනියට ලක්ෂ 2ක් දෙනවා. ඒ වගේම 25 වෙනියට රුපියල් 10000ක් දෙනවා. ඒ වගේ පරාසයක ලක්ෂ 10කට අධික මුදල් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැය කරලා තියෙනවා. එහෙම කරලා තියෙන අර තරංකාරීත්වය තරංග ඇතුලේ තියාගන්න. ජයග්‍රහණ සම්බන්ධයෙන් එහෙම පැහැදිලි කිරීමක් කරපු ඔබතුමාට මම අවසාන වශයෙන් ආයත අවස්ථාවක් දෙනවා. යම් කිසි කාරණාවක් මග ඇරුණා නම් මේ මොහොතේ ඔබට මතක් කළ යුතු කාරණාවක් තියෙනවා නම් මේ අවස්ථාව කරගෙන ඉවරලා ඔබට යම් කිසි ප්‍රකාශයක් සිදු කරන්න අවස්ථාව ලැබෙනවා. මොකක්ද තරඟාවලිය ගැන කියන්න තියෙන අවසාන වශයෙන්? මට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න වෙනවා වන්ද අවශ්‍යයි ලේක් හවුස් ආයතනයේට සිළුමිණ දිනමිණ සන්ඩේ ඔබ්සර්වර් පත්‍ර වලින් අපිට පූර්ණ අනුග්‍රහය දක්වනවා මේ අපගේ තරග පුරාවටම. ඊට අමතරව මහජන බැංකුව ජෙට් පේන්ට් ආයතනය මේ අපේ තරග සමග ඉන්නවා. ඉතින් අවසාන වශයෙන් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීලා ලේක් හවුස් ආයතනය මේ පාපදි ක්‍රීඩාව නගා සිටීම සඳහා කරන මේ සත්කාරය වෙනුවෙන් අනික වාරයක් මම ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ මේ පැහැදිලි අදහස් දක්වීම. ඒ වගේම මම නැවත වැඩසටහන අවසන් කිරීමට පෙර නැවතත් බාලසූරිය මහත්මයා පැත්තට හැරෙනවා. ඔබතුමා මුලින් සඳහන් කරා මේ තරඟාවලියේ ජයග්‍රහණ කොහොමද සිදු වෙන්නේ කියන කාරණාව. නැවතත් අපි ජයග්‍රහණ ලැබෙන සහ ජයග්‍රාහකින් කොහොමද තෝරාගන්නේ කියන කාරණාව මතක් කරමු බාලසූරිය මහත්මයා. මොකද තරඟකරුවන් මේ වීඩියෝ එක නරඹනවා නම් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට කැමති ඇති කොහොමද මෙහි ජයග්‍රහණ හිමිවන්නේ කියන කාරණාව නැවත දැනගන්න. අපි නැවත මතක් කරමු. සමස්ත තරංගයේ ජයග්‍රහණය වෙන්නේ තරංගය අවසන් කරන අනුපිළිවෙලට 1 සිට 25 වෙනි ස්ථානයේ දක්වා එතන මුදල් තෑග ලබා දෙනවා. ඒ වගේම කුසලාන 1 2 3 ලබා දෙනවා. දැන් අර බෙස්ට් යන් රයිඩර් under 23 ක්‍රීඩකයාට තේරෙන්නේ අර අනුපිළිවෙලට අවසන් කරපු අනුපිළිවෙලින් ඉදිරියෙන්ම සිටින 23න් පහළ ක්‍රීඩකයා තමයි 23න් පහළ පාපැදි ඒකේ සූරතාවය ලැබෙන්නේ. අර අන්තර මේ බෙස්ට් ස්ප්‍රින්ට් වෙන්නේ අපි අන්තර් ස්ප්‍රින්ට් තුනක් දාලා තියෙනවා ඉන්ටර්මීඩියට් ස්ප්‍රින්ට්. ඒ තුනේ අපි ලකුණු ලබා දෙනවා. පළවෙනි දෙවෙනි තුන හතර දෙනෙකුට 5යි 3යි 2යි 1යි විදිහට. ඒ විදිහ අන්තර් ස්ප්‍රින්ට් තුනක් තියෙනවා. අවසානයේ තරඟ අවසානයේදී අවසන් කරපු පළවෙනි හතර දෙනාට ලකුණු 10යි 6යි 4යි 2යි කියලා ලබා දෙනවා. ඒකෙන් වැඩිම ලකුණු උපයාගත් ක්‍රීඩකයා තමයි බෙස්ට් ස්ප්‍රින්ටර් වෙන්නේ. ඒතර කඳු සූරතාවයේත් ඒ කන්ද එකම කන්ද අපි තුන් පාරක් කර වට තුනේදී හම්බ වෙන්නේ. ඒකෙදී අපි ලකුණු ලබා දෙනවා 7 5 3 1 විදිහට හතර දෙනෙකුට ලකුණු ලබා දෙනවා. ඒ තරඟ වට තුනේම වැඩිම ලකුණු උපයාගත් ක්‍රීඩකයා කඳු සූරයා බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ තරගාවලිය සිදු වෙන්නේ සහ නිර්මාණය වෙන කරුණු කාරණා අපිට පැහැදිලි කර දුන්නේ මෙතුමන් දෙපළ. ඉතින් ඔබත් බයිසිකල් ධාවන තරගයට කැමති කෙනෙක් නම් ධාවන තරඟකරුවෙක් නම් මේ තරගයට ඔබට සහභාගී වීමට හැකියාව තියෙනවා. ඒ සියලු කාරණාත් මතක් කරන ගමන් මේ Tour of Beyond පාපෙත් තරගාවලියේ මාධ්‍ය අනුග්‍රහය, මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක් හවුස් අප විසින් සිදු කරනු ලබනවා. ඉතින් ඒ කාරණාත් මතක් කරනවා. ඉතාමත් සතුටින් නැවත මතක් කරනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ තරගාවලියට සහභාගී වෙන්න. මේ එළඹෙන ජුනි මාස 13 වෙනිදා මේ තරගාවලිය ඔබට සහභාගී වෙන්න පුළුවන්. තරගයේ නරඹන්න කැමති කෙනෙක් නම් මිනුවන්ගොඩ ප්‍රදේශයට එන්න.